ජෙස්පීටයි මගේ ආදරණීය දුව පුතේ. ඉතින් පිරිමියා මවන හැටි මම කලින් වීඩියෝ එකේ කිව්වා. ඊට පස්සේ දැන් කාන්තාව මවපු ආකාරය තමයි කියන්න තියෙන්නේ. එවිට දෙවි සම්දානන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළසේක. ඔහු නිදා සිටියේදී උන්වහන්සේ ඔහුගේ ඉලයට වලින් එකක්ගෙන ඒ ස්ථානයේ වසා දැමුසේක. උන්වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනාසේක. එවිට මිනිසාට කතා කොට දැන් ඉතින් මාගේ ඇටවලින් ගත් ඇටය වන මාගේ මාංශයෙන් ගත් මාංශය වන මෙය මිනිසාගෙන් ගත් හේන් ඇට ස්ත්‍රියයි කියනු ඇතැයි පැවසීය. මිනිසෙකු තම පියාද මවද අතර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින්. මෙලෙස ඔවුහු එක් මාංශයක් වන්නෝය. ඒ මිනිසාත් භාර්යාවන් දෙදෙනාම නග්නව සිටි නමුත් ඔහු ලජ්ජා නොවූහ. මේක කියවෙන්නේ සාම්ප්‍රදායික විවාහ ක්‍රමයට. නැතෝ මේ විවාහ නොවී සිටින දෙන්නෙක් ගැන නෙවෙයි. මේක කියන්නේ විවාහ වුණු දෙපිරිස් සැමියා හා බිරිඳ. ඒ දෙන්න ගැනයි මේක කියවෙන්නේ. මේ බැඳීම. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඒ මිනිස්සු දෙන්නෙක් විවාහ වුණාට පස්සේ දෙන්නෙක් නෙවෙයි කෙනෙක් කියලා කියවෙන්නේ මේ වාක්‍යයෙන් තමයි. ජෙස්පීටයි